අඩුවට ජපන් වාහන නම් පාව් දිනුම channel එක තමයි. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා දිනම YouTube නාලිකාව නරඹන සුළු දිනාට. ඉතින් අද දවසේ අපි අරන් ඉන්නේ ලංකාවේ ජනප්‍රිය වාහනේ Toyota Race Hybrid සම්බන්ධව. ඉතින් Toyota Race වෙනාට සුප්‍රීම ඔෆර් එකක් තමයි අද අපි අරන් ඉන්නේ. ඉතින් යලිත් තරක් මිල පහත බහලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ඔක්ෂන් ප්‍රයිස් වල මිලත් යම් කිසි අඩුවීමකට ලක් වෙලා තියෙනවා. ඒත් එක්කම yen rate එකත් පහුගිය සති දෙක තුන තුල ගොඩක් වෙනස් ස්කීම් වලට ලක් වුණා. ඒ නිසා වාහන වල මිලත් ගොඩක් ඉහළ පහළ ගියා. නමුත් දැන් යම් කිසි ස්ථාවරත්වයකට ඇවිල්ලා තියෙනවා yen rate එක. ඒකත් එක්ක ඔක්ෂන් ප්‍රයිස් වල මිල පහත යෑමත් එක්ක ඔයගලන්ට Toyota Race Hybrid සහ Z grade වාහන ඔයගලන්ට යලිත් තරත් අඩු මිලට ගැනීමේ හැකියාව අපිට අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් අපි මේ සඳහන් කරන මිලට ඔයගලන්ට මේ වාහනේ ගැනීමට අවශ්‍ය නම් අපි දිනුම WhatsApp නම්බරයට කෝල් කරලා අදම ඔයගලගේ ඕඩර් එක ප්ලේස් කරන්න. වසර 3ක වක්කීම සහිතව මේ වාහනේ මාස දෙකක් ඇතුළත ඔයගලන්ට ගෙනල්ලා හෑන්ඩ් ඕවර් කිරීමේ හැකියාව අපිට තියෙනවා. වැඩි කතා නැතුව මිල ගණන් වලට යමු. ඒක තමයි වැදගත් වෙන්නේ. මුලින්ම යමු Toyota Race Hybrid Z 2025 0 mileage වාහනේ. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් හොයන වාහනේ. ඉතින් මේකේ සියලුම ටැක්ස් සහ ක්ලියරින් charges එක්ක මේ තියෙන ඔක්ෂන් ප්‍රයිස් වලට අපිට ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ලක්ෂ 131ත් ලක්ෂ 133ත් අතර ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ. ඉතින් මේ ගොඩක් කලාට ඔක්ෂන් ප්‍රයිස් වලලා තිබ්බේ ජපාන් yen 2.7 මිලියන් මිනිමම් ප්‍රයිස් වලලා තිබ්බේ. ඊට පස්සේ ජපාන් yen 2.8 මිලියන් තමයි මැක්සිමම් වලලා තිබ්බේ. ඔක්ෂන් ගේට් එකේ තියෙන 0 mileage වාහනේ තමයි මේ කතා කරේ Toyota Race Hybrid Z 2025. අපිට ගෙනත් දෙන්න පුළුවන් ලක්ෂ 131ත් ලක්ෂ 133ත් අතර ප්‍රයිස් රේන්ජ් එක ඇතුළේ. ඊට පස්සේ යමු අලුත්ම version එක Toyota Race Hybrid Z 2026 0 mileage වාහනේ. ඉතින් මේකේ සියලුම ටැක්ස් සහ ක්ලියරින් charges එක්ක අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා. ලක්ෂ 133ත් ලක්ෂ 134 35ත් අතර ප්‍රයිස් රේන්ජ් එක ඇතුළේ. ඉතින් ඒක ආසන්නව ගත්තොත් ලක්ෂ 132යි 85000ත් සහ 134.90 අතර ප්‍රයිස් එකක් ඇතුලේ ආසන්නව ගත්තොත් ලක්ෂ 133කට වගේ මේ වාහනේ ලංකාවට ගෙනත් දීම හැකියාව තියෙනවා. Toyota Race Hybrid Z 2026 0 mileage ඔක්ෂන් ගේට් එකේ තියෙන වාහනයක්. ඉතින් මේක ගොඩක් වෙලාවට ඔක්ෂන් ප්‍රයිස් ඕල්ලා තිබ්බේ ජපාන්ෙන් 2.8 මිලියන් to 2.9 මිලියන් තමයි ගොඩක් වෙලාවට සෝල් වෙලා තිබ්බේ. ඊට පස්සේ ගියොත් අපි ඔගොල්ලෝ අඩුවට රේස් හයිබ්‍රිඩ් එකක් වෙනවා නම් සාමාන්‍ය කිලෝමීටර් 10000ක උඩ අඩුවෙන් දාවනික ප්‍රතියක් ඒ වාහනේ අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා. ලක්ෂ 127.5ත් ලක්ෂ 129.5ත් අතර ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ Toyota Race Hybrid Z 2025 කිලෝමීටර් 10000ක උඩ අඩු දාවනික ප්‍රතියක් ලක්ෂ 127ත් ලක්ෂ 129ත් අතර ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ ඔයගලන්ට ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඔක්ෂන් ප්‍රයිස් වල තිබ්බේ minimum auction price sold at Japan yen 2.6 million maximum sold at Japan yen 2.7 million වල තමයි sold වෙලා තිබ්බේ. ඉතින් මේවා අපි කතා කරන්නේ මේ two tone colours වෙන වාහන තමයි මේ price එක ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ යමු 1000cc category වාහන Toyota Race Hybrid Z 1000cc 4 wheel turbo model එක. ඒකේ 2025 0 mileage වාහනේ අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා. ලක්ෂ 122ත් ලක්ෂ 124ත් කියන price range එක ඇතුලේ auction gate එකේ තියෙන 0 mileage වාහනේ. ඉතින් මේවා සාමාන්‍යයෙන් ඒත් එකම Toyota Race Z 1000cc 4 wheel turbo model එකේ කිලෝමීටර් 10000ක් විතර අඩුවෙන් දාමනික ප්‍රතියක් අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා. ලක්ෂ 116.5කට සාමාන්‍ය auction gate එක 5-6 වගේ තියෙන කිලෝමීටර් 10000ක් විතර අඩුවෙන් දාමනික ප්‍රතියක්. ඊට පස්සේ යමු 2020 අලුත් මොඩල් එකට. මේකෙත් Toyota Race 1000cc Z 4 wheel turbo model එක 2026 auction gate එකේ තියෙන 0 mileage වාහනේ අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා. ලක්ෂ 123ත් ලක්ෂ 125.5ත් අතර price range එක ඇතුලේ. ඉතින් මේක ගොඩක් වෙලාට auction price වල සෝල්ලා තිබ්බේ ජපාන් yen 2.8 million to ජපාන් yen 2.9 million කියන price range එක ඇතුලේ. ඉතින් ওই විදිහට තමයි මිල ගණන් යන්නේ. Race Z වල සියලුම මාදිලි ලංකාවේ අඩුම මිල කිව්වොත් නිවැරදි. නැවත වරක් සාරාංශය කළොත් Toyota Race Hybrid Z 2025 0 mileage වාහනේ අපිට ගෙනත් දීම හැකියාව තියෙනවා. ලක්ෂ 131.8ත් ලක්ෂ 133.5ත් අතර price range එක ඇතුලේ. ආසන්නව ගත්තොත් ලක්ෂ 132ත් 134ත් අතර price range එක ඇතුලේ. ඊට පස්සේ මේක Toyota Race Hybrid Z 2025 කිලෝමීටර් 10000ක විතර අඩුවෙන් දාවනික ප්‍රතියක් සාමාන්‍ය ලක්ෂ 127.5ත් 129.5ත් අතර ගෙනත් දීම හැකියාව තියෙනවා.
ඊට පස්සේ Toyota Race Hybrid Z 2026 0 mileage වාහනේ ලක්ෂ 133ත් 135ත් අතර පාර්ශ්ව එන්ජින් ඇතුලේ අපිට ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ 1000cc කැටගරි ගත්තොත් Toyota Race Z Grade 1000cc 4-wheel turbo model එක 2025 0 mileage වාහනේ ලක්ෂ 122ත් ලක්ෂ 124ත් අතර පාර්ශ්ව එන්ජින් ඇතුලේ ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ Toyota Race Z 1000cc 4-wheel turbo කිලෝමීටර් 10000ක විතර අඩුවෙන් දාවනික ප්‍රතියක් සාමාන්‍ය ලක්ෂ 116 හමාර වගේ ප්‍රයිස් රේන්ජ් එකට ලංකාවට ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ගත්තොත් Toyota Race Z 1000cc 4-wheel turbo model එක 2026 අලුත් මේක 0 mileage option gate එකේ තියෙන වාහනයක් ලක්ෂ 123ත් ලක්ෂ 125 හමාරත් අතර ප්‍රයිස් රේන්ජ් එක ඇතුලේ ලංකාවට ගෙනත් දීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මිල ගණන් යන්නේ Toyota Race වල අලුත්ම මිල පහත වැටීමත් එක්ක. ඉතින් ඔයගලන්ට කරන් තියෙන අපේ දිනම WhatsApp නම්බර් එකට කෝල් කරලා තමයි ඔයගලන්ගේ ඕඩර් එක ප්ලේස් කරලා මේ මිල අඩු වෙච්ච වෙලාවේ ඔක්ෂන් එකට දාලා වාහනේ සිලෙක්ට් කරගන්න. මේ මිල සතියක් හෝ සතියකමාරක් වගේ තමයි මේවා වැලිඩ් වෙන්නේ. ඊට පස්සේ නැවත වරක් උඩ යෑමේ හැකියාව තියෙනවා. ඉතින් අපි මේ වාහනේ ඕපන් කරන්නේ පර්සනල් ඉම්පෝර්ට් විදියට කවුරු හරි ගන්න කෙනාගේ නමින් LC account එකක් ඕපන් කරලා එයාගේ නමට තමයි වාහනේ ගෙන්නලා දෙන්නේ. මේ වාහනේ ගෙන්වීමේදී මාස දෙකක කාලයක් යනවා. සති 6ක් යනවා වාහනේ ලංකාවට එන්න. ඊට සතියකමාර හෝ දෙක යනවා වරායෙන් ක්ලියර් කරලා දෙන්න. ඉතින් මාස දෙකක් යනවා ඔයගලන්ට හෑන්ඩ් ඕවර් වෙන්න. ඒත් එකම මේ වාහන වලට වසර 3ක වොරන්ටි එකක් හම්බ වෙනවා. නැත්නම් කිලෝමීටර් ලක්ෂයක මේක වොරන්ටි හැන්ඩල් වෙන්නේ මැක්සිටි හරහා තමයි හැන්ඩල් වෙන්නේ. ඊට අමයකට ප්‍රී සර්විසස් 3ක් හම්බ වෙනවා. ඔය විදිහට තමයි මේ වාහනේ ඩීටේල් සහ මේ වගේ සර්විසස් යන්නේ. ඉතින් අදම ඔයගොල්ලෝ කතා කරලා ඔයගලගේ ඕඩර් එක ප්ලේස් කරන්න මේ මිල අඩු වෙච්ච වෙලාව. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. සුබ දවසක් සිල්ලිස්නා. වාහනවල ඇත්ත මිල දැනගන්නද දිනුම channel එක බලන්න.